හොඳයි. අපි අද කතා කරමු බලය ගැන. හැබැයි මේක අපි සාමාන්‍යයෙන් හිතන විදිහේ කඩුවෙන් තුවක්කුවෙන් දිනා ගන්න බලයක් ගැන කතාවක් නෙවෙයි. නෑ. මේක ඊට වඩා සූක්ෂමයි, ගොඩක් ගැඹුරුයි. ඇත්තටම මේක මනෝවිද්‍යාත්මක දාර්ශනික පැත්තෙන් කරන විග්‍රහයක්. බලය කියන අති විශාල සංකල්පය මධ්‍යසාරය කියන ඊටාම සුලභ දෙයක් අතින් කොහොමද ටිකෙන් ටික අපි දන්නේම නැතුව කාදනය වෙලා යන්නේ කියන එක නෙනයි අපි කතා කරන්න යන්නේ. මේ බලන්න. මේ කියමන මෙම මේ කතාවේ බරපතලකම හොඳටම තේරෙනවා. මෙතනදී මධ්‍යසාරය කියන්නේ නිකම් බීමක් විතරක් නෙවෙයි. නෑ. ඒක ඊට වඩා දෙයක්. ඒක උපාය මාර්ගික ආයුධයක්. හිතන්නකෝ කෙනෙක් Tamanටම විරුද්ධව Tamanගේම අතින් පාවිච්චි කරන ආයුධයක්. හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු මේ මධ්‍යසාරයේ වටා ගොඩනැගිලා තියෙන අර ලොකු සංස්කෘතික මායාව ගැන කතා කරලා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඒකෙන් සහනයක් ලැබෙනවා ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන් කියලා. ඒක තමයි පොරොන්දුව. ඒත් ඒ පොරොන්දුවයි ඒ වෙනුවෙන් ඇත්තටම ගෙවන්න වෙන මිලයි අතර තියෙන අහසට පොළොව වගේ පරතරය තමයි අපි අනිවාර්යෙන්ම තේරුම් ගන්න ඕනේ. ඇත්තට කිව්වොත් මේක හරියට යක්ෂයෙක් එක්ක කරන ගනුදෙනුවක් වගේ. එක පැත්තකින් හරිම ආකර්ශනීය පොරොන්දු කිටක් දෙනවා සමරුම් යාලුකම් මානසික සහනය පීඩණයෙන් මිදීම වගේ දේවල් ඒත් ඒ ගනුදෙනුවේ අනිත් පැත්තකුත් තියෙනවා අපිට නොපෙනෙන විදිහට අපි ගෙවන මිල ඒ තමයි යැපීම සමාජෙන් ටිකින් ටික හුදකලා වීම අන්තිමටම තමන්ගේ ජීවිතේ පාලනයම අතෑරලා යටත් වීම මෙතන තියෙන භයානකම තීරණාත්මකම කාරණය තමයි මේ හානිය එකපාරටම වෙන්නේ නැති එක ඒක හරියට වාරික ක්‍රමයට කරන සියදිවි නසා ගැනීමක් වගේ හරිම සෙමින් දවසින් දවස ටිකින් ටික තමන්ගේ ආත්මයම ඛාදනය වෙලා යනවා කාටවත්ම නොදෙනී. හරි දැන් අපි ඔය සමාජීය මායාවෙන් පොඩ්ඩක් මිදිලා ඊට වඩා ගැඹුරට යමු. ශාරීරිය ඇතුළටම විශේෂයෙන්ම අපේ මනස කියන අභ්‍යන්තර යුද කිටියට. මොකද මධ්‍යසාරයේ තියෙන සෘජු ස්නායු විද්‍යාත්මක බලපෑම එල්ල වෙන්නේ කෙලින්ම මෙන්න මේ තැනට තමයි. විදායක ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් ඒ තමයි අපේ මනසේ ඉන්න ප්‍රධාන විදායක නිලධාරියා CEO. ස්වයං පාලනය, උපාය මාර්ගිකව හිතන එක, තීරණ ගන්න එක. මේ හැමදේම පාලනය කරන අපේ ආත්මේ අනදින මධ්‍යස්ථානය තමයි මේක. ඉතින් මධ්‍යසාරය මොකද්ද කරන්නේ? මේක හරිම පැහැදිලි, හරිම සෘජුයි. මධ්‍යසාරය කරන්නේ අපේ මනසේ තියෙන මේ අනදින මධ්‍යස්ථානය ක්‍රමානුකූලව සැලසුම් සහගතව අඩපණ කරන එක. ඒක තමයි වෙන්නේ. බලන්න මේ විදිහට අපෙන් සොරකම් කරන වටිනාම වත්කම් ටික පැහැදිලිව හිතන්න තියෙන හැකියාව. අපේ ජීවිතයේ වටිනාම සම්පත. ඒ කියන්නේ කාලය. යමක් කරන්න තියෙන අදිෂ්ඨානය, හරි වැරද්ද තෝරලා දින අපේ සහජ බුද්ධිය සහ විනය. මේවා තමයි කෙනෙක්ගේ පුද්ගලික බලයේ මූලිකම කුළුණු. ඉතින් මධ්‍යසාරය කරන්නේ මේ හැමදේම ටිකෙන් ටික හොරෙන්ම අපි වෙන උදුර ගන්න එක. ඉතින් මේ විදිහට මනස ඛාදනය වුණාම ප්‍රායෝගිකව මොකද්ද වෙන්නේ? හිතන්න මනස මීදුමකින් වැහුණා වගේ වුණාම ජීවිතයට එන අවස්ථා පේන්නේ නැතුව යනවා. සමහර වෙලාවට දැක්කත් ඒක අල්ලගන්න ඕන අධිෂ්ඨානීය ඇඟේ ඉතුරු වෙලා නැහැ. ප්‍රතිඵලය දියුණුවට තියෙන හැම දොරක්ම වගේ වැහිලා යනවා. හරි. ඔන්න ඔහොමයි ඇතුළතින් පරිහානිය වෙන්නේ. දැන් අපි බලමු මේ අභ්‍යන්තර කඩාවැටීම පිටත ලෝකයේදී. ඒ කියන්නේ සමාජය කියන පිටියේදී කෙනෙකු කොහොමද උපාය මාර්ගිකව අවදානමකට ලක් කරන්න කියලා. අපි දැන් මේ පැත්තට හැරමු. බලන්න සමාජය කියන්නේ ඇත්තටම තොරතුරු මත පදනම් වුණු ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවේදී සිහියෙන් ඉන්න ක්‍රීඩකයා මොකද කරන්නේ? එයා නිරීක්ෂණය කරනවා, තොරතුරු එකතු කරනවා, නිශ්ශබ්දව ඉඳලා හරිම වෙලාව වෙනකම් බලන් ඉන්නවා. හැබැයි අනිත් පැත්තෙන් බීමත් පුද්ගලයා එයා Taman සතු වටිනාම තොරතුරු රහස් Tamanගේ සැලසුම් මේ හැමදේම නොදෙනුවත්වම එළියට දානවා. ඉතින් තොරතුරු කියන යුද්ධයකදී මුලින්ම කට අරින කෙනා තමයි හැම වෙලේම පරදින්නේ. මොහොතකට හිතන්නකෝ උපාය මාර්ගයකට හිටන මිනිස්සු පිරිච්ච කාමරයක ඇත්තටම අධ්‍යයනයට ලක් වෙන්නේ කවුද? බීමත් පුද්ගලයා එතන ක්‍රීඩකයෙක් නෙවෙයි. නෑ. එයා තමයි අනිත් හැමෝගෙම අධ්‍යයනයට ලක් වෙන විෂය. එයාගේ හැම චලනයක්ම හැම දුර්වලකමක්ම අනිත් අය හොඳින් බලාගෙන සටහන් කරගන්නවා. මේ උපාය මාර්ගික වෙනස කොච්චර පැහැදිලිද බලන්න. සිහියෙන් ඉන්න කෙනාව කියවන්න බෑ. එයා අනපේක්ෂිතයි. ඊළඟට මොකක් කරයිද කියලා කාටවත් හිතාගන්න බෑ. ඒත් බීමත් කෙනා එයා හරියට විනිවිද පේන පොතක් වගේ හරිම ලේසියෙන් අනාවකි කියන්න පුළුවන්. එයාගේ රහස්, එයාගේ බලාපොරොත්තු, දුර්වලතාව හැමදේම එලිපිට. මේක මෙහෙම හිතමු.
සීබුද්ධිය කියන්නේ ආරක්ෂිත බලකොටුවක් නම් මත්බව කියන්නේ අන්නේ බලකොටුවේ දොරටු ඔක්කොම ඇරලා දාලා සතුරන්ට ඇතුළට එන්න කියනවා වගේ වැඩක්. මේක තමයි මැකියාවෙල්ලියානු චින්තනයේ හරයම. කෙනෙක්ව සම්පූර්ණම කියවන්න පුළුවන් නම් එයාට විරුද්ධව උපාය මාර්ගයක් හදන එක හරිම ලේසි. ඒ නිසා මතක තියාගන්න විනිවිද භාවය. ඒ කියන්නේ තමන්ම හෙලිදරව් කරන එක තමයි උපාය මාර්ගයක මරණය. හොඳයි. එහෙනම් මේ තත්වයෙන් ගොඩ එන්නේ කොහොමද? මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ. මත්පෑන් වලින් වැළකීලා ඉන්න එක කියන්නේ යමක් අහිමි කරගන්නවා කියන එක නෙවෙයි. නෑ. ඒක තමයි තමන්ගේ මනස පාලනය, තමන්ගේ ස්වෛරීත්වය ආයම දිනා ගන්න කරන බලවත්ම සවීක්ෂණිකම ක්‍රියාව. සිහිබුද්ධිය කියන්නේ නිකම්ම නොබී ඉන්න එකට විදහක් නෙන්නේ. ඒක යැපීම කියන්නේ මානසිකත්වයට විරුද්ධව කරන යුද්ධ ප්‍රකාශයක්. සංස්කෘතික පීඩනයන්ට එරෙහිව තමන්ගේ පුද්ගලික නිදහස වෙනුවෙන් ගන්න සවිඥානික තෝරා ගැනීමක්. ඉතින් මේ සම්පාලනය මේ අනදීම ගොඩනගාගන්නේ කොහොමද? මෙන්න බලන්න. 1. නිර්වින්දනයක් නැතුව යථාර්ථයේ තියෙන අමාරුකම් වලට අසහනයට මුහුණ දෙන්න පුරුදු වෙන්න. 2. ක්ෂණික වෙන ආවේග පාලනය කරන්න. ප්‍රතික්ෂේප කිරීමේ බලය පුහුණු කරන්න. 3. කලබලකාරී ලෝකෙන් මිදලා නිශ්ශබ්දතාවය ඇතුලේ පැහැදිලිකම හොයාගන්න. ඒක මිතුරෙක් කරගන්න. මේ පියවර හරහා තමයි තමන්ගේ ආත්මීය අනදීම, ඒ කියන්නේ තමන්ගේ බලය ආයමත් ලබා ගන්න පුරුවන් වෙන්නේ. අන්න ඒ නිසයි කියන්නේ ලෝකයේ සිහිය ඇති කෙනෙකුට බයයි කියලා. ඇයි ඒ? මොකද එවැනි කෙනෙකුව මුදලට ගන්න බෑ. එයාගේ අවධානය වෙනදකට යොමු කරන්න බෑ. එහෙමත් නැත්නම් ලේසියෙන් රවට්ටන්න බෑ. ඒ පැහැදිලිකමම බලයක එක්තරා ස්වරූපයක්. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් ගැඹුරින් හිතන්න. අපේ සමාජයේ අපිට උගන්වලා තියෙන නිශ්ශබ්දතාවෙන් තනිකමින් පැනලා දුවන්න, ඒවට බය වෙන්න, ඒත් ඇත්තට මේක බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. මොකද මේ නිශ්ශබ්දතාවය කියන්නේම ශ්‍රේෂ්ඨත්වය ගොඩනගන්න පුළුවන් හොඳම අත්විවරම. ඉතින් පැනලා දුවන්න කියලා උගන්වපු මේ නිශ්ශබ්දතාවය ඇතුලේ ඇත්තටම මොන වගේ අධිරාජ්‍යයක් ගොඩනගන්න පුළුවන් වෙයිද?